ජූනි 24 වෙනිදා වෙනිසුලාවේ පිට සිදු වූ භූමිකම්පා දෙකකින් දැනට 32ක් මිය ගොස් 700කට පමණ තුවාල සිදු වී තිබෙනවා. රික්ටර් මාපකයට අනුව 7.2ක් සහ 7.5ක් තරම් ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පා වලින් වැඩි වශයෙන් හානි සිදුව ඇත්තේ උතුරු වෙරළ ප්‍රදේශයටයි. මෙය වසර 100කට පසුව වෙනිසුලාවේ සිදු වූ ප්‍රබලතම භූමිකම්පාව ලෙස සැලකෙනවා. මෙම භූමිකම්පාවෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ උතුරු වෙරළබඩ ප්‍රාන්තයක් වන ලා ගුවයිරා ප්‍රාන්තයටයි. සුන්බුන් අතර සිරවී සිටින අය සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ භූමිකම්පාවල ප්‍රබලත්වයත් අධික ජනගහනයක් ඇති ප්‍රදේශයක සිදුවීමත් සැලකීමේදී මියගිය හා තුවාල සිදු වූ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනු ඇති බවයි.